ආයිබෝවන් කියලා ඔගොල්ලෝ අදත් පිළිගන්නවා Wonder of History channel එකට. ඉතින් Wonder of History channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාට විවිධ මාතෘකා පිළිබඳව අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්න හිතුවා කෞතුක වස්තු විනාශ වීමට බලපාන හේතු මොනවද කියලා. වර්තමානයේ වෙද්දි කෞතුක වස්තු විශාල වශයෙන් විවිධ හේතුන් නිසා පාරිසරික සහ මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත් වෙන්න විවිධ හේතු බලපාලා තියෙනවා. ඉතින් මම අද මාතෘකාව තුලින් මේ කෞතුක වස්තු විනාශයට බලපාන හේතු මොනවද කියලා කතා කරන්න යන්නේ. ඉතින් reasons for the destructions of artifacts. එහෙනම් අපි අද මාතෘකාව පිළිබඳව කතා කරමු. subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. එහෙනම් අද අපි අපේ මාතෘකාව පිළිබඳව කතා කරමු. ඒ කියන්නේ යුද්ධය විවිධ දෘෂ්ටිවාදී හේතුන් ඒ වගේම නොසලකා හැරීම් ස්වභාවික විපත් නිසා මේ කෞතුක වස්තු මානව වර්ගයාගෙන් විනාශයට විනාශයට හේතු වෙලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තාම වර්තමානයේ වෙද්දි මේක දරුණුතම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විවිධ රටවල් වල විවිධ හේතුන් නිසා මේ Tamanට උරුම වෙලා තියෙන අවුරුදු දසදහසක් පැරණි කෞතුක වස්තුන් විනාශයට පත් වෙලා යනවා. මොකද කෞතුක වස්තුවක් කියන්නේ අපිට නැවත ගොඩනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් කෞතුක වස්තුවක් විනාශ වුණාම මේ සංස්කෘතික වස්තුන් ස්මාරක උරුමයන් අපිට මේවා ආපහු ගොඩනගන්න බෑ. මේ දේවල් විනාශය කියන්නේ අතනම සංස්කෘතියේ විනාශයක් බවට පත් වෙලා යනවා. ඒකට අපි ගත්තාම තියෙනවා අපිට ස්පර්ශිත උරුමය සහ අස්පර්ශිත උරුමය. දැන් අපි ස්පර්ශිත උරුමය කියපුවම අපිට ස්පර්ශ කරන්න පුළුවන්. ඒකට මේවට ගොඩනැගිලි මූර්ති අත්පිටපත් ආගමික ස්ථාන කෞතුකාගාර මේ සියල්ල අයිති වෙනවා මේ ස්පර්ශිත උරුමයට. අපිට අල්ලලා බලන්න පුළුවන්. එතකොට අපිට තියෙනවා අස්පර්ශිත උරුමය. මොකද්ද මේ අස්පර්ශිත උරුමය කියන්නේ? අපිට සම්ප්‍රදායන්, සංගීතය, භාෂාව, මේ චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවලුත් කාලෙන් කාලට විවිධ කියන්නේ ජෙනරේෂන් එකට ජෙනරේෂන් එකට විනාශ වෙවි යනවා. නැත්තම් ඒවා නවීන තත්වයට වෙනස් වෙමින් අර පැරණි දේවල් වලට අවස්ථාව ලැබෙන ප්‍රමාණිත අඩු වෙමින් ඉදිරියට යනවා. හරි. එහෙනම් අද අපි බලමු මේ වගේ අපේ සංස්කෘතික උරුමයන් අපේ කෞතුක වස්තුන් විනාශයට බලපාන හේතු මොනවද කියලා. එතකොට මේ කෞතුක වස්තු විනාශය පිළිබඳව කතා කරද්දී what are the reasons for the destruction for artifacts? Artifacts නැත්නම් අපි කෞතුක වස්තු විනාශයට බලපාන ප්‍රධානම හේතු කිහිපයක් බලමු. ප්‍රධානම දේ natural disaster. Natural disaster කියන්නේ මේ ස්වභාවික විපත්. අපි කියනවා භූමිකම්පා, ගම් වතුර, ගිනි කඳු වැනි මේ හේතුන් නිසා විවිධ වෙනස් වීම නැත්තම් විවිධ හායනයන්ට ලක් වෙන අවස්ථා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපි ස්වභාවිකව භූමිකම්පාවක් ගම් වතුරක් ඇවිල්ලා මේ සංස්කෘතික දේවල් සමහර දේවල් කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. සමහර දේවල් තිබ්බ තැන් වලින් වෙනත් තැන් වලට විතැන් වෙලා යනවා. ඊට පස්සේ සමහර දේවල් වල අපිට කිසිම දෙයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ නේද? ඒ වගේ දේවල් නිසා අපිට මේ අපේ සම්පත් විනාශ වෙලා යනවා. ඊළඟට ප්‍රධාන දේ තමයි human activities. අපි ගත්තොත් මේ මානව ක්‍රියාකාරකම් ගත්තොත් කොල්ල කෑම, එතකොට විවිධ විනාශකාරී සිදුවීම් නිසා, යුද්ධය වගේ දේවල් නිසා මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ දේවල් විනාශ වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් අපිට
ගොඩනගන්න බැහැ නැවත. ඔයගොල්ලෝ බැලුවොත් කෞතුක වස්තු විනාශය පිළිබඳව Google search කරලා ඔයාලට ගොඩාක් දේවල් හොයාගන්න පුළුවන්. අපිට ඒවා ඇත්තරම මේ වගේ වීඩියෝ එකදී කතා කරන්න බෑ. මොකද ඒවා සමහර දේවල් ආගමිකව සාන්තවාදී ක්‍රියාකාරකම් නිසා වෙන නිසා. ඒ හින්දා මම මේකට ඇත්තරම ෆොටෝස් ගොඩක් භාවිතා කරේ නැහැ. මොකද ඒ වගේ දේවල් අපිට පෙන්වන්න බෑ. නමුත් ඔයගොල්ලෝ දන්නවා විවිධ හේතුන් නිසා මේ කොල්ල කෑම් නිසා විවිධාකාරයේ විනාශ වීම ලෝකයේ පුරා දවසට විශාල සංඛ්‍යාවක් කෞතුක වස්තුන් අපිට නැති වෙලා විනාශ වෙලා යනවා. ඒ වගේම අපිට පිරිහීම සහ ෂේ වීම දැන් ඔයගොල්ලෝ දන්නවා ඩිටරියේෂන් සහ ඩිකේ මේවා යම්කිසි හේතුන් නිසා කාලයත් සමග දැන් අපි ගත්තොත් කඩදාසි දැව මේ රෙදිපිලි ලෝහ වැනි දේවල් ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය හේතු කරගෙන ඒ කියන්නේ දැන් හිරු රශ්මිය වැඩි වෙද්දී හිරු රශ්මිය අඩු වෙද්දී කියන්නේ සීතල කාලේ විවිධ පාරිසරික සිදුවීම් මත මේ දේවල් විනාශ වෙලා යනවා. එතකොට අපි ගත්තොත් දැන් මොකද හිරු ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය උච්චාවචනයටපත් වෙන ඉහළ පහළ යනවනේ නේද? එතකොට මේ නිසා මේවට පාරිසරික දැන් ගොඩ නැගිලි ආගමික අපි ගත්තොත් ආගමික සංස්කෘතික ගොඩ නැගිලි දේවල් මේ හිරු එළියට ආවරණය වෙලා තියෙන ගොඩක් කෞතුක වස්තු අපේ. ඒකට මේ දේවල් මේ හේතුන් නිසා ස්වභාවිකව දි รา පත් වීමට පත් වෙනවා. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ගොඩක් ස්ථානවල මේ දේවල් කියන්නේ කෞතුක වස්තු වල විවිධ විපර්යාසයන් සිද්ධ වෙලා තියෙනවා. මම ඒ පිළිබඳව වෙනම කතා කරන්න මොකද ඒක ලොකු මාතෘකාවක්. මම මෙතනදී සරල වශයෙන් මේ පිරිහීම හා ඡය වීම නිසා කෞතුක වස්තු විනාශයට හේතු වෙනවා කියන එක විතරයි කතා කරන්නේ. ඊළඟ කාරණේ තමයි දැන් අපි ගත්තාම නුසුදුසු සංරක්ෂණයන් improper conservation. දැන් ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් මේ මාතෘකාව ගහලා බැලුවොත් ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් විවිධ රටවල සිදු වූ විපර්යාසයන් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි සංස්කෘතික උරුමයන් මේ සහ මේ කෞතුක වස්තු සංරක්ෂණයට භාජනය කරනවානේ. එතකොට මේ සංරක්ෂණයට භාජනය කරද්දී ප්‍රමාණවත් නොවන සහ වැරදි සංරක්ෂණ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම නිසා කෞතුක වස්තු නැති වෙලා යන අවස්ථා තියෙනවා. ඉතින් මේ සංරක්ෂණය කියන දේ ඉතා සියුම්ම අවබෝධයෙන් යුක්තව ඒකට පළපුරුදු සංරක්ෂකයින් යොදාගෙන සංරක්ෂණ කටයුතු සිදු කරන්න ඕනි. නැත්නම් ඇත්තටම ගොඩක් දේවල් විනාශ වෙලා යන්න හේතුවක් බවට මෙයපත් වෙනවා. ඊළඟට අපි ගත්තාම urban development. දැන් නාගරික සංවර්ධනයේ තියෙන නාගරික සංවර්ධනය අපි ගත්තාම මේ විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති නවීන සංවර්ධන කටයුතු දැන් ඔයගොල්ලෝ අපේ රටේ දැක්කොත් ඔයගොල්ලෝ පොඩි කාලේ වගේ දැන් ගොඩක් දේවල් සංවර්ධනය වෙලා වෙනස් වෙලා තියෙනවා නේද? උට මේ දේවල් වලින් අපිට මොකද වෙන්නේ යම් යම් දේවල් විනාශ වීම දෙනවා. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මොකද ඉන්ෆැක්ට් ඇසෙස්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ පුරාවිද්‍යා දාරින් විසින් ප්‍රථම ගවේෂණයක් කරනවා. නමුත් ඒක ඇත්තටම සිදු වෙනවද? ඒක 100% නිවැරදිව කියන එකට අපිට කියන්න බෑ. මොකද ඒකට හේතුව වර්තමානයේ සංවර්ධන කටයුතු නිසා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මොකද මම ඔක කලින් කතා කරලා තියෙනවා වීඩියෝ එකක කොහොමද මේ ඉම්පැක්ට් ඇසෙස්මන්ට් ආකියොලොජිකල් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් එකක් කරන්නේ කියලා. එතකොට ඒ පිළිබඳව අපි කතා කරද්දී විවිධ සංවර්ධන හේතුන් මත විවිධ ගොඩනැගිලින් දැන් අනුරාධපුරයේ ගත්තොත් අනුරාධපුරයේ මීට වසර 10කට තිබ්බ විදිය නෙවෙයි දැන් සංවර්ධනය වෙලා තියෙන්නේ. හැබැයි ඔය ස්ථානවල අපිට අපේ පැරණි නගරයක් විදිහට ගත්තොත් අපිට පුරා මේ විද්‍යාත්මක දේවල් අපිට නැති වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. විවිධ හේතුන් නිසා ඒ දේවල් නැති වෙලා ගිහින් තියෙනවා. මොකද අපි අලුතෙන් දෙයක් හදනවා කියන්නේ අපි ඒ පැරණි භූමිය මත ඉදිකිරීමක් සිද්ධ කරන්නේ. හැබැයි එහෙම කියලා මේ හැම දෙයක්ම ලෝකේ නතර කරලා නැහැ. ඒවට විවිධ ක්‍රියාමාර්ග යොදාගෙන විවිධ සංවර්ධන කටයුතු සිද්ධ කරලා තියෙනවා කියන එකත් කියන්න ඕනි. ඊළඟට climate change. අතරම climate change කියන එක
විශාල වශයෙන් කෞතුක වස්තු නිරාවරණය වෙලා තියෙන කෞතුක වස්තුන් වලට විශාල වශයෙන් බලපානවා. එකක් මුහුදු මට්ටම ඉහළ යාම, උෂ්ණත්වය ඉහළ යාම, කාලගුණික රටා වෙනස් වීම සහිත මේ පාරිසරික වෙනස් වීම කියන දේවල් මේ ඓතිහාසික ස්ථාන කෞතුක වස්තු වලට ප්‍රධාන තර්ජනයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. මේවා අපිට හිතලා පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එතකොට අපි කෞතුක වස්තු ආරක්ෂා කරන්න, ඒ කියන්නේ අපිට පාලනය කළ හැකි කෞතුක වස්තු යම්කිසි පාලනයකින් තොරව පාලනය කිරීම. ඒ කියන්නේ කෞතුකාගාර වල තියෙන දේවල් අපිට පාලනය කරන්න පුළුවන්. මොකද උෂ්ණත්වය ඉහළ පහළ ගිහිල්ලා මේවට ගැලපෙන විදිහට අපිට හදන්න පුළුවන්. නමුත් මේ සියලුම දේට අපිට ඒ විදිහට කරන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? අපේ කෞතුක වස්තු ගොඩක් ඒවා විනාශයට මේ climate change එකත් හේතු වෙනවා. ඊපස්සේ cultural changes. ඉතින් අපි ගත්තාම සංස්කෘතික වෙනස් වීම. ඔයගොල්ලෝ දන්නවා සංස්කෘතික සහ ආගමික පිළිවෙත්වල සිදුවන වෙනස්කම්, නුසුදුසු විවිධ අපහාසාත්මක දේවල් සිද්ධ වෙනව නෙවෙයි නේද? එතකොට මොකද වෙන්නේ? විවිධ කරුණු කාරණා යටතේ මේ සංස්කෘතික වෙනස්කම් මත මේ අපේ කෞතුක වස්තු විනාශයට හේතුවක් වෙනවා. මොකද ඒක විවිධ කෙනාගේ බලපෑම මත එක්කෙනෙක් හානියක් කරොත් ඒක මුළු සංස්කෘතියටම කරන හානියක්. දැන් ගත්තොත් අපි ආගමිකව සහ සංස්කෘතිකව අපි ගත්තොත් වෙනස්කම් අපේ රටේ බහුලව අපිට දකින්න පුළුවන් වෙනවා. හැබැයි මේ දේවල් කියලා අපි අනිත් ආගමික දේවල් වලට හෝ අනිත් සංස්කෘතියේ දේවල් වලට ගරු කරන්නේ නැතුව ඒ දේවල් විනාශ කරනවා නම් ඒක ඇත්තටම වැරද්දා. එහෙම නෙවෙයි. අපේ ලාංකික සංස්කෘතිය කියන එක යටතේ සංස්කෘතින් 10ක් තිබ්බත් උපසංස්කෘතින් 20ක් තිබ්බත් අපි මේ දේවල් ආරක්ෂා කරන්න ඕනේ. ඒක තමයි හොඳම දේ අපිට කරන්න පුළුවන්. ඊළඟට theft and struggling. දැන් අපි ගත්තාම සොරකම් සහ ජාවාරම් කියන එකට ස්මගලින් දැන් ගොඩක් ගත්තාම ස්මගලින් එක වැඩියෙන් සිද්ධ වෙනවා ලෝකෙ වටේ නේද? මේ අනවසරෙන් ඉවත් කිරීම, නීති විරෝධී වෙළඳාම්. ඔයගොල්ලෝ දකිනවා මේ නිවුස් එහෙම බලනකොට කියනවා මෙහෙම ගෙනියන්න හදලා මෙහෙම වැල්ලුවා, මෙහෙම කරා, මේක අවුරුදු ගාණක් පැරණි. ඒ වගේ. ඉතින් මේ මුදල් මත විවිධ විදිහට කෞතුක වස්තු විනාශ වීම සිද්ධ වෙනවා ඇත්තටම වර්තමානයේ වෙද්දී. එතකොට මම ඔයාලට කතා කරේ ඇත්තටම කෞතුක වස්තු විනාශයට ප්‍රධාන වශයෙන් බලපාන සාධක කීපය පිළිබඳව ඉතා සරල අවබෝධයක් ලබා දෙන්න විතරයි. ඒ කියන්නේ ස්වභාවික හේතුන් නිසා මානව ක්‍රියාකාරකම් පිරිහීම සහ ක්ෂය වීම මත ඊළඟට නුසුදුසු සංරක්ෂණයන් සිද්ධ වුණාම කොහොමද වෙන්නේ? නාගරික සංවර්ධනය යටතේ දේශගුණික විපර්යාසයන් සිද්ධ වුණාම අනිත් කාරණේ තමයි සොරකම් සහ මේ ජාවාරම් මත කොහොමද මේ සංස්කෘතික වස්තුන් විනාශයට හේතු වෙන්නේ කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඕගොල්ලෝගේ වටිනා අදහස් සහ ඕගොල්ලොන්ට අවශ්‍ය මාතෘකා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම ඔයාලට අලුත් විදිහට අලුත් මාතෘකා කතා කරන්නම්. ඒ වගේම ඔයාලා අහන ප්‍රශ්න වලට මොකද දහස් ගාණක් එකිනෙකාගේ ප්‍රශ්න වෙනස් වෙනවානේ නේද? අහන විදිය. ඉතින් මට පුළුවන් විදියට මම හැමෝටම පිළිතුරු දෙනවා. ඉතින් ඕගොල්ලොන්ට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න. මම නිදහස් වුණ ගමන් ඕගොල්ලොන්ට ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් විදියට හම්බ වෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.